හොඳයි. හැමෝටම අයබෝවන්. 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 හරි. අයබෝවන් පුතේ අයබෝවන්. right. අපිට තියෙන්නේ මං හිතන්නේ මේ 12 වෙනි පාඩමේ ඉතුරු කොටස නේද පුතාලා? කර්මය සහ එහි ප්‍රභේද හැඳින ගනිමු කියන පාඩමේ ඉතුරු කොටස නේද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ? හරි. එන්න පාඩමට. දැන් මම පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් අහලා එතෙන්ට ආවා නම් හොඳයි කියලා හිතෙනවා. එන්නකෝ බලන්න. හරි. මොකද්ද කර්මය කියලා කිව්වේ ළමයි? කර්මය. දොළහ පාඩම කර්මය හා එහි ප්‍රභේද හැඳින ගනිමු. right. හරි. ගිය සතියේ මම මේ පාඩම යම් තාක් දුරකට සාකච්ඡා කළා සහ සංකීර්ණ කොටස් ටික ගිය සතියේදී මම ගොඩක් මේක පැහැදිලි කළා. මට කියන්න මොකද්ද කර්මය කියලා කියන්නේ? ළමයි මොකද්ද පුතාලා කර්මය කියලා කියන්නේ? ඔන්න මතක් කරන්න. ක්‍රියාව කියලා විතරක් ලියලා හරියනවද? හා? සිතාමතා කරනු ලබන ක්‍රියාවට තමයි ළමයි කර්මය කියලා කියන්නේ. මේ කර්මයේ ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද කොටස් දෙක? හා? එෂේනි? මොන කර්මයක්ද නේද? මොකද්ද? මොන කර්මයක්ද නේද? ටීචර් මොනවද මේ අහන්නේ? හරි කියන්නේ කර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවාද කොටස් දෙක යෝෂිත? කුසල සහ අකුසල. very good. කුසල ක්‍රියා සහ අකුසල ක්‍රියා කියලා. මේ ඊළඟට කර්ම සිදුවෙන දොරටු තුනක් තියෙනවා. මොනවාද ළමයි මේ දොරටු තුන? මොනවාද දොරටු තුන? සිත, කය, වචනය. මේ කර්මය පිළිබඳව ප්‍රශ්නය විමසුවේ කවුද බුදුහාමුදුරුවන්ගෙන්? කවුද විමසුවේ? එසිරි? සුබ කියන තරුණයා, සුබ කියන මානවකයා. right. හරි. එතකොට අපි ඉගෙන ගත්තා කුසල කර්ම සහ අකුසල කර්ම අනුක්‍රියාවන් විදිහට. ඒ විදිහට ගත්තාම කුසල කර්ම එහෙම නැත්නම් කුසල ක්‍රියා කීයක් තියෙනවද? අකුසල ක්‍රියා කීයක් තියෙනවද? කීයද? 10යි. 10යි. කුසල ක්‍රියා 10කුයි අකුසල ක්‍රියා 10කුයි තියෙනවා. ඊළඟට කුසල මූල මොනවාද? කුසල මූල. කුසල මූල අලෝභ, අද්වේෂ, අමෝහ. කුසල මූල. අකුසල මූල මොනවද? අකුසල මූල කො? ලෝභ, ද්වේෂ සහ මෝහ. right. අපි ඕන අමාරු තැනට එනවා. අපි ගිය සතියේ මේක කතා කළා. දැන් කර්මය ටීචර් තව කාරණාවන් වලට තව පොයින්ට්ස් වලට අනු කොටස් කළානේ නේ? අපිට කර්මය විවිධාකාර විදිහට ප්‍රතිඵල දෙනවා, විපාක දෙනවා. ඒ අනුව විපාක දෙන කාලය අනුව කර්මය කොටස් කීයකට බෙදුනද? 4කට. මොනවාද ඒ 4? දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනී කර්ම. හරි.
අපරාපරියවේදනී කර්ම අහෝසි කර්ම. විපාක දෙන කාලය අනුව කර්මය කොටස් 4කට බෙදෙනවා. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරියවේදනීය සහ අහෝසි කර්මය කියලා. මේවා කියලා දුන්නා නේද ටීචර් ගිය සතියේ? ඔව්. තියෙනවා හැබැයි මෙහෙ නෑ. නේ? කියලා නම් දුන්නා. හැබැයි නෑ. නේ? ඊට වඩා දේවල් මතක තියාගන්න තියෙනවනේ ටීචර් නේද? එහෙම තමයි ළමයි කියන්නේ. ඊට වඩා ඕවා මතක හිටින්නේ නෑ ටීචර් කියනවා. හරි. ඔව් ඒකත් වෙන්නේ නැති නේ. මොකටද කර්මයක් ගැන දැන්ම මතක තියාගන්න කියලා හිතනවනේ. නෑ. හරි. කර්මය කියන දේ අපිට මුළු ජීවිත කාලයටම අවශ්‍ය වෙන දෙයක්. පාඩමට විතරකුත් නෙමෙයි. එතකොට මේ විපාක දෙන කාලය අනුව කර්මය කොටස් 4කට බෙදනකොට අපි ඒවත් තව ඒ ඇතුළට ගිහිල්ලා ඉගෙන ගත්තා. එතකොට මෙලවදීම විපාක ලැබෙන කර්ම අපි කොහොමද හැඳින්නුවේ? විනුදි මෙලවදීම විපාක ලැබෙන කර්ම. මෙලවදීම විපාක ලැබෙන කර්ම අපි කොහොමද හැඳින්නුවේ? ළමයි? ගරුක කියලාද? එන ගන්නවා හිල්ලෙන්ට ඔක්ක. දිට්ඨ ධම්ම වේදනීය. මෙලවදීම විපාක ලැබෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම. එතකොට අපි ඊළඟට කතා කළා ඒ ලැබෙන විපාකයක් කොටස් දෙකකට බෙදෙනවනේ. විපාකය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. යම් කර්මයක විපාකය කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. මොනවද ඒ කොටස් දෙක? අනේ කිසි දෙයක් ඔලුවට ගිහිලා නෑ වගේනේ. ප්‍රවෘත්ති විපාක සහ අනිත් එක මොකද්ද? ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාකයි ප්‍රතිසන්දි විපාකයි. මේක අමතක නම් මේ පන්තියට ඒ කොටසට හිටියේ නැත්තම් ගිය සතියේ රෙකෝඩින් එක තියෙනවා. ඒක බලලා මේක ඔලුවට ගන්න. මොකද සමස්තයක් වශයෙන් ගත්තහම ළමයි ඔයගොල්ලන්ගේ පාඩම් මාලාවේ සෙකන්ඩ් ටර්ම් එකට අදාළ අමාරුම පාඩම තමයි මේ පාඩම. සහ ඔයාලා කියන විදිහට ළමයි බහුතරයක් මට කියන විදිහට නීරසම පාඩම තමයි මේ පාඩම. හරි? මේ පාඩම ගොඩක් වෙලාවට ඉස්කෝලවල ගුරුවරු මම කියන්නේ හැම එක්කෙනෙම නෙමෙයි. එනවා ඇවිල්ලා පොත බලා ගන්න කියනවා ප්‍රශ්න ටිකක් හදාගෙන එන්න කියනවා. මේක සරලවම කියන්නේ පැහැදිලි කරලා උගන්වන්නේ නැති පාඩමක්. ඒකට හේතුව මේක ටිකක් දිගයි. ඒ නිසා සමහර පාසල්වල සමහර ගුරුවරු මේක වැඩි පැහැදිලි කරන්නේ නැහැ. ඔහෙන් බලා ගන්න ඔයාලා ගෙදරදී මේක කියව ගන්න කියලා කියනවා. ඒතර ගෙදරදී කියවන්න ගියාම ඇත්තටම Tamanට තේරෙනවා ළමයින්ට මේක මොන කර්මයක්ද කියලා. නේ? Taman ගුරුවරයෙක් කියලා දෙන්නේ නැතුව Tamanට තනියෙන් මේක අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැනේ ළමයි. නේ ගුරුවරයෙක් ඉන්නේ ඒක පැහැදිලි කරලා දෙන්නනේ. නේ? ඉතින් මේ පොත කියවුවා කියලා මේ කාරණා කිව්වා කියලා එළව දෙයක් ඔලුවට යන්නේ නැහැ. ඒ නිසා පැහැදිලි කරලා තවදුරටත් කියනකොට ඒක චුට්ටක් ඔලුවට ගන්න. විපාක දෙන කාලය අනුව කර්මයේ කොටස් 4යි. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය සහ අහෝසි කියලා. ඒ හතරෙනුත් මෙලවදීම විපාක ලැබෙන කර්ම අපි හඳුන්වනවා මොකක් කියලා දෙශිනි? දිට්ඨ ධම්ම වේදනීය කියලා. හරි. විපාකය අපිට දැන් මේ කර්ම වලින් ලැබෙන විපාකය අපි කොටස් දෙකකට බෙදනවානේ. මොනවද ඒ කොටස් දෙක? ප්‍රවෘත්ති විපාකයි අනිත් එක යෝෂිත ප්‍රතිසන්දි විපාකයි. ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක. ප්‍රවෘත්ති විපාකයක් කියලා කියන්නේ උපතේ ඉඳලා මරණය දක්වා ලැබෙන විපාක. ප්‍රවෘත්ති විපාකය. ඔව් දිනු එන්නකෝ පුතේ. මම මේ ගිය සතියේ කොටස් ටික මේ පැහැදිලි කරන්නේ කර්මයේ පාඩමේ. දිනු හරි. ප්‍රවෘත්ති විපාකයක් කියලා කියන්නේ උපතේ සිට මරණය දක්වා කර්මානුරූපව ලැබෙන විපාක. ප්‍රතිසන්දි විපාකයක් කියලා කියන්නේ මරණින් පස්සේ නැවත උපතක් ලබා දීමට හේතු වන විපාක. right. මරණින් පස්සේ පළමු ආත්ම භාවයේදී විපාක ලැබෙන කර්මය කොහොමද අපි හඳුන්වන්නේ ළමයි? මරණින් පසු පළමු ආත්ම භාවයේ විපාක ලැබෙන කර්මය කොහොමද හඳුන්වන්නේ? ගරුක කර්මයත් එක්ක මොකක් හරි ලොකු සම්බන්ධතාවයක් තියෙනවද දෙශිනි? ලෙන්ගතු සම්බන්ධතාවයක්? මොකක් ඇහුවත් කියන්නේ ගරුක. ලොකු අන්‍යෝන්‍ය සබැඳියාවක් තියෙනවා වගේ
ගරුක කර්මයත් එක්ක. මරණින් පස්සේ පළමු ආත්ම භාවයේ විපාක ලැබෙන කර්මය අපි හඳුන්වන උපපජ්ජ වේදනීය කර්මය කියලා. මොකද්ද? මොකද්ද? උපපජ්ජ වේදනීය කර්මය. ආනන්තරීය පාප කර්ම මොනවද? මැරීම සංඝ වේදය රහතුන් බුදුරජාණන් වහන්සේ ලේසලවීම. very good. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසලවීම, සංඝ ભેදය සහ රහතුන් නැසීම. ආනන්තරීය පාප කර්ම මේ කර්ම ඇතුලේ තියෙන නිසා විභාගයට අහන්න පුළුවන්. හොඳේ. හරි. දෙවන ආත්ම භාවයෙන් පස්සේ කවර හෝ ආත්ම භාවයක විපාක ලැබෙන කර්ම කොහොමද හඳුන්වන්නේ? ගරුක කර්මය නේ? අපරාපරිය වේදනීය. නරි. අපරාපරිය වේදනීය කර්මය. දෙවනි ආත්ම භාවය. දෙවනි ආත්ම භාවයෙන් පස්සේ කවර ආත්ම භාවයක හරි විපාක ලැබෙන කර්ම අපි හඳුනන අපරාපරිය වේදනීය කර්ම කියලා. ඊළඟට විපාක නොදී අහෝසි වෙලා යන කර්ම කොහොමද හඳුන්වන්නේ? අහෝසි කර්ම. අහෝසි කර්ම. මේක වචනෙන් අල්ලගන්න ලේසි නේද ළමයි? ඊළඟට විපාක දෙන ආකාරය අනුවත් කොටස් 4කට බෙදන්න පුළුවන් කර්මය මොනවාද ඒ කොටස් 4? ඔන්න දැන් ආවා. එෂණිගේ තැනට. මොකද්ද? විපාක දෙන ආකාරය අනුව කර්මය කොටස් 4කට බෙදන්න පුළුවන්. මොනවාද එෂණි? කියන්න බල. වෙනුදී යෝෂිත ජනිදු ගරුක ආසන්න ආචින්න. ඔව් මොකද ඇලපිලි නැත්තේ? කටත්තා. ගරුක ආසන්න ආචින්න කටත්තා. මොනවා ලියයිද කියලා මට හිතා ගන්න පුළුවන් එක්සෑම් එකට. මේ මොනවා ලියයිද කියලා මට හිතා ගන්න බෑ. ගිහිලා පරුසා වාචා ලියයිද දන්නෙත් නැහැ. ගුටි. ගරුක ආසන්න ආචින්න කටත්තා. විපාක දෙන ආකාරය අනුව ළමයි කර්මය කොටස් 4කට බෙදන්න පුළුවන්. ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා. right. ඊළඟ ප්‍රශ්නය. වෙනත් කර්මයකින් ඔව් කියන්න. ඊසකට ප්‍රවෘත්ති විපාක ප්‍රතිසංස විපාක කියන්නේ. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ උපතේ සිට මරණය දක්වා. අපි දැන් ඉපදිලා මරණය තියෙන මරණයනේ කෙලවර වෙන්නේ. උපතේ ඉඳලා මරණය වෙනකන් විපාකය ලැබෙන විපාක වලට තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ. තේරුණාද ඉසිරිට? ප්‍රතිසන්දි ප්‍රතිසන්දි ප්‍රති කියන්නේ නැවතනේ. ප්‍රතිසන්දි කියන්නේ මරණින් පස්සේ මැරිලා නැවත උපතක් ලබා දෙනවා ඒක විපාක දෙන්නම. දැන් පැහැදිලිද? ඒක විපාක දෙන්නම නැවත උපතක් ලැබෙන ප්‍රතිසන්දි. මරණින් පසු නැවත උපතක් ලබා දීමට හේතු වන විපාක අපි ප්‍රතිසන්දි විපාක කියලා හඳුන්වනවා. තේරුණාද පුතා? ඔව් ටීචර්. හරි. මොලේට කොටලා පොවන්න ඕන දැන් ওই ටික. හරි. ඊළඟට වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි. වෙනත් කර්මයකට ලං වෙන්නවත් බෑ. වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි. වඩාත් ශක්ති සම්පන්න කුසල අකුසල කර්ම අපි කොහොමද හඳුන්වන්නේ? මොකක් කියලාද? ශිනි? මොකක් කියලාද? ඔයාගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගරුක කර්මය. හරි? ගරුක කර්මයේ යටතේ කුසල පැත්තට ගත්තොත් එහෙම කියන්නේ වඩාත් බල ශක්ති සම්පන්න කුසල අකුසල්නේ ගරුක කර්මයට යන්නේ. ඒ වඩාත් ශක්ති සම්පන්න කුසල අකුසල් කරපු අයට ලැබෙන කර්මඵලය තමයි ගරුක කර්මය කියලා කියන්නේ. හොඳ පැත්තෙන් ගත්තොත් බණ භාවනා කරලා අෂ්ට සමාපatti පංචාභිඥා කියන ධානය ලබා ගත්ත අය. නරක පැත්තෙන් ශක්ති සම්පන්න අකුසල තමයි ආනන්තරීය පාප කර්ම කරපු අය. මව මැරීම, පියා මැරීම වගේ බරපතල වැරදි කරපු අය. ඊළඟට මරණය ආසන්නේ හරි නැත්නම් ඊට කලින් කරපු දෙයක් මරණය ආසන්නේ සිහියට නැගුණ වෙන්න පුළුවන්. මරණය ආසන්නේ කරපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් කලින් කරපු දෙයක් මරණය ආසන්නේ සිහියට නැගුණා වෙන්න පුළුවන්. එහෙම කර්ම අපි කොහොමද හඳුන්වන්නේ? ආසන්න කර්ම. very good. ආසන්න කර්ම කියලා.
මරණය ආසන්නයේ ආයේ ක්‍රියාව කළා වෙන්න පුළුවන්. නැත්නම් කලින් කරපු එක මරණය ඔන්න මෙන්න තියලා මතක් වුණා වෙන්න පුළුවන්. අපි ඒ කර්ම හඳුන්වනවා ආසන්න කර්ම කියලා. right? ජීවිතේ පුරුද්දක් විදිහට සිදු කරන නිතර නිතර සිහියට නැගෙන කුසල අකුසල කර්ම කොහොමද අපි හඳුන්වන්නේ? මොකක් කියලාද? ආචින්න කර්ම. හරි? ආචින්න කර්ම. ජීවිතේ පුරුදු තියනවානේ. සමහර අය ඉන්නවා බොරු කියන එක නවත්තන්නෙම නැහැ. සමහර අය ඉන්නවා හොරකම් කරන එක නවත්තන්නෙම නැහැ. ඒතර ඒ ගත්තොත් ආචින්න කර්මේ අකුසල පැත්ත. සමහර අය ඉන්නවා දන් දෙනවා නිතරම. බණ භාවනා කරනවා නිතරම. සිල් රකින්නවා නිතරම. ඒ ආචින්න කර්මේ කුසල පැත්ත. නිතර පුරුදු ජීවිතේ පුරුදු විදියට. පැහැදිලිද මං කියන දේ? හරි. දැඩි චේතනාවක් නොමැතිව සිතුවිල්ලක් ලොකුවට නැහැ. දැඩි චේතනාවක් නොමැතිව සිදුවන එක සම්පූර්ණ නැහැ. අසම්පූර්ණ කුසල අකුසල කර්ම අපි කොහොමද හඳුන්වන්නේ? මොකක් කියලාද? කටත්තා කර්ම කියලා. කටත්තා කර්ම. හරි. ඔතනින් අපි ගිය සතියේ නැවතුණා නේද? හරි. අපි යමු කෘත්‍ය හෙවත් කාර්යයන් අනුව කර්මය සතරාකාර වේ. ඔන්න කෘත්‍ය එහෙම නැත්නම් කාර්යයන්. කෘත්‍ය හෙවත් කාර්යයන් අනුව කර්මය කොටස් කීයකට බෙදෙනවද? ඒ කොටස් 4කට බෙදෙනවා. මොනවද ඒ කොටස් 4? කෘත්‍ය හෙවත් කාර්යයන් අනුව කර්මය කොටස් 4කට බෙදෙනවා. මොනවද ඒ කොටස් 4? කෝ? ජනක උපත්තම්බක ඊළඟට උපපීඩක උපඝාතක. ජනක උපත්තම්බක උපපීඩක සහ උපඝාතක කියලා කෘත්‍ය හෙවත් කාර්යයන් අනුව අපිට කර්මයේ කොටස් 4කට බෙදන්න පුළුවන්. හරි. ඔයාලගේ PDF එකෙත් අපි ගිය සතියේ වගේම කතා කරන ගමන් ඒ ටික ලියාගමු. හරි. කෘත්‍ය හෙවත් කරන ලද කාර්යයන් අනුව කර්ම ටික 4 ලියා ගන්න. ජනක කර්මය, ඔයාලා කර්මය කියලාම ලියා ගන්න පුතේ. ජනක කර්මය, උපත්තම්බක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. ප්‍රශ්න අංකය ගත්තොත් ප්‍රශ්න අංකයක් නෑ 37 පිටුව. PDF එකේ 37 පිටුව. හරිද ලිව්වද? ළමයි? හරි. පළවෙනි එක ජනක කර්මය. ප්‍රතිසන්දිය ලබා දීමට ඉවහල් වන්නේ ජනක කර්මයයි. ජනක කර්මයෙන් ලැබෙන විපාකය මොකද්ද? ප්‍රවෘත්තිද ප්‍රතිසන්දිද?
ජනක කර්මයෙන් ලැබෙන්නේ ප්‍රතිසන්දි විපාකයක්. මාක් කරගන්න එක. ජනක කර්මය හරහා අපිට ලැබෙන්නේ ප්‍රතිසන්දි විපාකයක්. මොකද්ද ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ? මොකද්ද ප්‍රතිසන්දි විපාක කියන්නේ? මරණින් පසු නැවත උපතක් ලබා දීමට හේතු වන කර්ම. right? එනම් මිය පරලොව ගොස් ඊළඟ භවයක උපත ලබා දීමට ඉවහල් වෙන කර්මයයි. ජනක අකුසල කර්ම නිරය, තිරිසන්, പ്രേත, අසුර යන සතර අපායන්හි ඉපදීමටත් ජනක කුසල කර්ම සදෙව් ලොවද මිනිස් ලොවද සැප ඇති ස්ථානවල උපත ලැබීමටත් ඉවහල් වේ. දැන් මේ ජනක කර්මය කියලා කියන්නේ මිය පරලොව ගිහිල්ලා ඊළඟ භවයක උපත ලබා දීමට ඉවහල් වෙන කර්ම. මරණින් පස්සේ ඊළඟ භවයක උප්පත්තිය ලබන්න ඉවහල් වෙන කර්මය තමයි ජනක කර්මය කියලා කියන්නේ. ඒතර ජනක කර්මය අනුව ඊළඟ භවය කියලා කිව්වහම අකුසල දේවල් අකුසල ක්‍රියා කරලා තිබ්බ කෙනාට ලැබෙන විපාකය තමයි පුතේ සතර අපායන්හි ඉපදෙන්න වෙනවා. මොකද මරණින් පස්සේ නැවත උපතක් ලබා දෙන්න හේතු වෙන කර්මයනේ ජනක කර්මය කියන්නේ. එතකොට අකුසල ක්‍රියා කරපු කෙනාට සතර අපායන්හි උපත ලබාන්න සිද්ධ වෙනවා. කුසල පැත්තෙන් කුසල ක්‍රියා කරපු මිනිසෙක්ට සදෙව් ලොව නැත්නම් මනුෂ්‍ය ලොව කියන ලෝකවල උප්පත්තිය ලබන්න මේ ජනක කර්මය හේතු සාධක වෙනවා. පැහැදිලිද මං කිව්වද? මරණින් පස්සේ නැවත උපතක් ලබා දෙන කර්මය තමයි මේ ජනක කර්මය කියලා කියන්නේ. එක හොඳ පැත්තට යන්නත් පුළුවන්, නරක පැත්තට යන්නත් පුළුවන්. තමන් කරන ක්‍රියාව මත. right? හරි. ලියන්න අර්ථය ජනක කර්මය කියන එකේ මිය පරලොව ගොස් මිය පරලොව ගොස් ඊළඟ භවයක උපතක් ලබා දීමට හේතු වන කර්මය. උපතක් ලබා දීමට හේතු වන කර්මය. මිය පරලොව ගොස් ඊළඟ භවයක උපතක් ලබා දීමට හේතු වන කර්මය. හරි මට කියන්න දැන් මං කියලා දුන්නා ජනක කර්මයට අනුව අකුසල ක්‍රියා කරපු අයට ලැබෙන ප්‍රතිවිපාක මොනවාද? අකුසල ක්‍රියා කරපු අයට. නිරය සතර අපායන් නිරය, තිරිසන්, പ്രേත කියන අපායන් වල උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලටත් දීලා තියෙනවා පුතේ කොටස් දෙකක් කුසල සහ අකුසල කියලා. කුසල් අකුසල් කියලා කොටස් දෙකක් දීලා තියෙනවා. කුසල ක්‍රියා නැත්නම් කුසල් වල යෙදිච්ච අයට ජනක කර්මයට අනුව ඉපදෙන්න පුළුවන් සදෙව්ලොව, දෙව්ලොව, සදෙව්ලොව සහ මනුෂ්‍ය ලොව. එක්කෝ දිව්‍ය ලෝකයක නැත්නම් මනුෂ්‍ය ලෝකයක උප්පත්තිය ලබන්න පුළුවන් ජනක කර්මයට අනුව කුසල කර්මවල නියැලෙච්ච කෙනාට. අකුසල කර්මයට අනුව යාට උප්පත්තිය ලබන්න පුළුවන් උප්පත්තිය ලැබෙනවා තිරිසන්, නිරය, තිරිසන්, പ്രേත කියන අපායන් වල උප්පත්තිය ලැබෙනවා අකුසල ජනක අකුසල කර්ම වලට අදාළව. දෙකයි තියෙන හිස්තෙන් කමන්නේ පුළුවන් විදිහට මේ තුනක්වත් ලියා ගන්න. පැහැදිලිද? යෝෂිත? හරිද දිනු?
එෂෙනි හරි ටීචර්. විනුදි ඉවරයි ටීචර්. අපි ඊළඟට කතා කරන්න යනවා මොකද්ද? කෘත්‍ය හේවත් කාර්යයන් අනුව දෙවෙනි කර්ම ප්‍රභේදය. මොකද්ද? හා? කෘත්‍ය හේවත් කාර්යයන් අනුව දෙවෙනි කර්ම ප්‍රභේදය මොකද්ද? මොකද්ද ප්‍රභේදය? ළමයි. කෘත්‍ය හේවත් කාර්යයන් අනුව දෙවෙනි කර්ම ප්‍රභේදය මොකද්ද? උපත් තම්බක කර්මය. උපත් තම්බක කර්මය. බලන්න මොකද්ද උපත් තම්බක කර්මය කියන්නේ කියලා. ජනක කර්මයෙන් උපන් තැනැත්තාට එම ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට උපත් තම්බක කර්මය උපකාර වේ. ඔන්න වාක් කරගන්න. ජනක කර්මයෙන් උපන් කෙනාට ඒ ජීවිතය දිගටම තව දුරටත් පවත්වාගෙන යන්න. to be continue කරන්නේ උපත් තම්බක කර්මයෙන්. හරිද? දැන් තේරුණාද? ජනක කර්මයෙන් කුමක්කෝ අර අපි ඉගෙන ගත්තේ කුසල පැත්ත නම් සදෙව්ලොව හෝ මනුෂ්‍ය ලොව. අකුසල් පැත්ත නම් සතර අපායන්හි. ඒ ඉපදිච්ච භවය දිගටම පවත්වාගෙන යන්න මෙන්න මෙයා උදව් කරනවා. මෙයා නිසා ඒ භවය තව ඒ ඉන්න තැන ඉඳන් දිගටම රැඳෙන්න පුළුවන් කියන එක. ජනක කර්මයෙන් උපන් තැනැත්තාට එම ජීවිතය තව දුරටත් පවත්වා ගන්න උපත්ම්බක කර්මය උපකාරී වේ. ඒ අනුව ජනක කර්මයට අනුබල දෙන කුසල අකුසල කර්මයන්ට රුකුල් දෙන කර්මය උපත්ම්බක කර්මයයි. එහෙනම් මම ප්‍රශ්නයක් අහනවා. ජනක කර්මයට අනුබල දෙන රුකුල් දෙන කර්මය මොකද්ද? ජනක කර්මයට අනුබල දෙන රුකුල් දෙන කර්මය මොකද්ද? දිනු උපත්තම්බක කර්මය. very good. උපත්තම්බක කර්මය. ජනක කර්ම ඉපදිච්ච කෙනාට ඒ තැන දිගටම රැඳෙන්න මෙයා තමයි හේතු වෙන්නේ උපත්තම්බක කර්මය. දුක්ඛිත උපතකට රුකුල් දී එම උපත තවත් අසරණ කිරීමටත් සුගතිගාමි උපතකට අනුබල දී එම භවය තවත් සපවත් කිරීමටත් උපත්තම්බක කර්මය වහලේ. කියන්නේ සදෙව්ලොව මිනිස් ලොව ඉපදිච්ච කෙනා තව දුරටත් ඒකේ රඳවන්නේ උපත්තම්බක කර්මය අනුව. සතර අපායේ තිරිසන් പ്രേත අසුර කියන අපායන් වල ඉන්නව නම් එයා තව දුරටත් ඒ අපාය රඳා පවත්වන්නේ මෙන්න මේ කියන උපත්තම්බක කර්මය හරහා. පැහැදිලිද මං කිව්වද? හරි? ලේසි නෑ කර්මය. ලේසි නෑ. ඒ කියන්නේ විභාගෙට එන එකක් කියන එක නෙමෙයි. කර්මයෙන් අපිට කවදාවත් ගැලවෙන්න බෑ. ඒ නිසා කර්මය කියන දෙයට අපිට නතු වෙන්න වෙනවා මිසක් අපිට කර්මය වළක්වන්න බෑ. මෙතන අපිට කර්මය කලමනාකරණය කිරීමක් කරන්න බෑ. වෙනස් කරන්නත් බෑ. ක්ලියර්? ජනක කර්මයට අනුබල දෙන ජනක කර්මයට අනුබල දෙන ජනක කර්මයට අනුබල දෙන එම කුසල අකුසල කර්මයන්ට එම කුසල අකුසල කර්මයන්ට තව දුරටත් රුකුල් දෙන කර්මය. තව දුරටත් රුකුල් දෙන කර්මය. ජනක කර්මයට අනුබල දෙන එම කුසල අකුසල කර්මයන්ට තව දුරටත් රුකුල් දෙන කර්මය තමයි අපි උපත්තම්බක කර්මය කියලා හඳුනගන්නේ. පැහැදිලිද? හරි? ඒකේ කුසල පැත්තට අපෙන් අහනවා කුසල්. එයා මනුෂ්‍ය ලොව දෙව්ලොව වගේ ඉපදිලා ඉන්නවා නම් එයාව තවදුරටත් ඒකේ රඳවා පවත්ව ගන්න. එයා කරන ක්‍රියාවන්. එයාට නිතරම කරන්න හිතෙන ක්‍රියාවන්. දන් දීම, සිල් රැකීම. කුසල පක්ෂයෙන් ගත්තොත් දන් දීම, සිල් රැකීම වගේ හේතු කාරණා හේතු සාධක වෙනවා.
අකුසල පැත්තෙන් ගත්තොත් තව දුරටත් ඒ අපායන් වල රඳා පවත්ව ගන්න හේතු සාධක වෙනවා තෘෂ්ණාව අධික වීම, තණ්හාව අධික වෙන එක. තෘෂ්ණාව අධික වීම, නියත මිත්‍යා දෘෂ්ටිය. මුළු ජීවිත කාලෙම ඉන්නේ වැරදි වැටහීම් වල. නියත මිත්‍යා දෘෂ්ටිය. පැහැදිලිද මේක? ලියුවද? හරි ලියන්න. හරිද? ඉසිරි විනුදී දිනු හරි. ඊළඟට උපපීඩක කර්මය ගැන අපි කතා කරමු. කුසල අකුසල වශයෙන් දෙයාකාර වන මෙම කර්මය ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නකි. ඔන්න මාක් කරගන්න. උපපීඩක කර්මය ලබා දෙන්නේ මොන විපාකයක්ද? මොකද්ද විපාකය? උපපීඩක කර්ම ප්‍රවෘත්ති විපාකයක්. මොකද ළමයි ප්‍රවෘත්ති විපාකයක් කියන්නේ? මං කියලා දුන්නා. ප්‍රවෘත්ති විපාකයක්. ඒ සිට මරණය දක්වා. very good. උපතේ සිට මරණය දක්වා ලැබෙන විපාක වලට තමයි ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ. නැතුව මේ ටීවී එකේ කියන ප්‍රවෘත්තියම නෙමෙයි. හරි? මෙතන ප්‍රවෘත්ති විපාක කියන්නේ උපතේ සිට මරණය දක්වා ලැබෙන විපාක. ජනක කර්මයට බාධා පමුණුවන. ඔන්න මේ පොයින්ට් එක මාක් කරගන්න. ජනක කර්මයට බාධා කරනවා. ජනක කර්මයට බාධා පමුණුවන එහි බලය හීන කරවන කර්මය උපපීලක හෙවත් උපපීඩක කර්මය ලෙස හැඳින්වේ. right. තුන්වෙනි කර්මඵලය අපි හඳුන්වනවා උපපීඩක කර්මය කියලා. හැබැයි පුතේ මේකට තවත් සමාන නමක් තියෙනවා. උපපීලක කර්මය කියලත් අපි හඳුන්වනවා. කද සමාන වචනය? උපපීලක. මේවා ලියාගත්තොත් හොඳයි යා. ඔයාලගේ PDF එකේ නම තියෙන තැනින්ම උපපීඩක හෙවත් අපි කියනවා උපපීඩක හෙවත් උපපීලක කියලා. මේ දෙකෙන්ම අපි හඳුන්වනවා. එතකොට ජනක කර්මයට බාධා කරන ජනක කර්මයට බාධා කරනවා කෙලින්ම ඇටැක් කරනවා නේ. ජනක කර්මයට බාධා කරලා ඒකේ බලය හීන කරන්නේ. ජනක කර්මයෙන් විපාක දෙන්න තියෙන බලය හීන කරවන්නේ මෙන්න මේ කියන උපපීඩක කර්මයෙන්. හරි ලියා ගන්න. ජනක කර්මයට බාධා පමුණුවන ජනක කර්මයට බාධා පමුණුවන එහි බලය හීන කරවන කර්මය. ජනක කර්මයට බාධා පමුණුවන එහි බලය හීන කරවන කර්මය. හරිද? එතකොට
මේ උපපීඩක කර්මයෙන් ජනක කර්මයට බාධා කරලා එහි බලය හීන කරන කර්මෙනුත් කුසල් අකුසල් කියන දෙපැත්තක් තියෙනවා. මට විනාඩියක් දෙන්න ළමයි. right. උපපීඩක කර්මයට අදාළ කුසල සහ අකුසල උදාහරණ අපෙන් අහනවා. කුසල් පැත්තට අර වගේම තමයි. ජනක කර්මයට වගේම තමයි සදෙව් ලොව සහ මිනිස් ලොව. කුසල පක්ෂයට යනවා සදෙව් ලොව සහ මිනිස් ලොව කියන උප්පත්තිය ලබා ගන්න පුළුවන්. අකුසල පැත්තට නිරය තිරිසන් කියන භවයන් වල උප්පත්තිය ලබන්න පුළුවන් උපපීඩක හේවත් උපපීලක කර්මය හරහා. හරි දැන් ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මේක ලොකුවට ගැඹුරුවට අහන්නේ අපි නිතරම දකින්නේ මේක අහනවා නම් අහන්නේ MCQ වල ඒක අහන්නේ ජනක කර්මයට බාධා පමුණුවන එහි බලය හීන කරවන බලය අඩු කරවන කර්මය කුමක්ද කියලා. එතකොට සරලයි. උපපීඩක හේවත් උපපීලක කර්මය. දැන් අපි කතා කරමු කෘත්‍ය හේවත් කාර්යයන් අනුව හතරවෙනි කර්ම ප්‍රභේදය ගැන. උපඝාතක කර්ම ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට තමාම විපාක ලබා දෙන. ඔන්න කලින් එකේ හීන කළා විතරයි අඩු කළා විතරයි උපඝාතක කර්මයෙන් මොකද කරන්නේ? ජනක කර්මයේ විපාක ලබා දෙන්නේ නැහැ. ජනක කර්මයේ විපාක ලබා දීමේ හැකියාව නැතිම කරලා මේ කර්මය හරහා තමයි විපාක දෙන්න හදන්නේ. මොකද්ද? උපඝාතක කර්මය හරහා. ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට තමාම විපාක ලබා දෙන කර්මය උපඝාතක නම් වේ. උපඝාතක අකුසල කර්ම ජනක කුසල කර්මයේද උපඝාතක කුසල කර්ම ජනක අකුසල කර්මයේද විපාක දීමේ ශක්තිය නැති කරයි. එහෙනම් ප්‍රශ්නයක් මෙහෙම සරලවම අහන්න පුළුවන්. ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට තමාම විපාක දෙන කර්මය කොමක්ද? මොකද කර්මය? උපඝාතක කර්මය. right. ලියා ගන්න. අර ලොකුවට ඔයාලට එකම වගේ මේ ටික. හරි? ඒ නිසා මේක පටලව ගන්න නැතුව අර නිතර අපි දකින ප්‍රශ්න වලට ආන්සර්ස් ලියලා පුරුදු වුණා නම් ඇති මේක. නැතුව මේවා කර්ම ප්‍රභේද සමහර ඒවා එකම වගේ. ටිකක් අවබෝධ කරගන්න අමාරුයි සංකීර්ණයි. හැබැයි ඒක බය වෙන්න එපා ළමයි අහන ප්‍රශ්න එක වගේනේ අපිට. ඒ ප්‍රශ්න වලට අපිට ඉරි ගැහුවොත් උත්තර ලිව්වොත් පුරුදු වෙන්න පුළුවන්. ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. හරි? ලියන උපඝාතක කර්මයට ජනක කර්මයේ උපඝාතක කර්ම ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට තමා විසින්ම විපාක ලබා දෙන කර්මය. තමා විසින්ම විපාක ලබා දෙන කර්මය. තමා විසින්ම විපාක ලබා දෙන කර්මය.
ජනක කර්ම විපාක දීමේ හැකියාව නැතිකොට තමා විසින්ම විපාක ලබා දෙන කර්මය. ඒකේ කුසල් පැත්තට යන්න යහපත් ක්‍රියා කිරීම තෙරුවන් යහපත් ක්‍රියා කිරීම ඊළඟට ලියන්න තෙරුවන් කෙරෙහි පැහැදීම ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීම යහපත් ක්‍රියා කිරීම තෙරුවන් කෙරෙහි පැහැදීම අකුසල පැත්තට ගත්තොත් තණ්හාව සහ නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ හැමතිස්සෙම මුළු ජීවිත කාලේ පුරාවටම ඉන්නේ වැරදි අවබෝධය නියත මිත්‍යා දෘෂ්ටිය හරිද? ලිලිවරද? දිනු? යෝෂිත පුතේ හරිද? හරි. දැන් ඔන්න අපිට වෙනස්ම කාරණාවක් දැන් අපි ඉගෙන ගන්න යන්නේ. හරි? ඔන්න බලා ගන්න. කර්මයේ බලපෑම කෙතරම් තීරණාත්මක වුණත් කර්මය කොයිතරම් තීරණාත්මක වුණත් ළමයි සමහර අවස්ථාවලදී අපිට පුළුවන් අපේ ශක්තියෙන් කර්මය වෙනස් කරගන්න. ඔන්න අපි එහෙම හතරක් ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. කර්මයේ බලපෑම කෙතරම් තීරණාත්මක වූද වර්තමාන කර්ම වලින් සහ පරිසර සාධක ඇසුරින් අතීත කර්ම ශක්තිය පාදා ගැනීමටද වෙනස් කර ගැනීමට හෝ ඇතැම් විට නැති කර ගැනීමටද හැකියාව ඇත. එහෙනම් කර්මය කොයිතරම් තීරණාත්මක වුණත් අපිට පුළුවන් නේද මේ කර්මඵල වෙනස් කරගන්න? අපේ ශක්තිය මත. පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙම අවස්ථා හතරක් තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. එවැනි අවස්ථා හතරක් පහත දැක්වේ. මොනවද ඒ අවස්ථා හතර? ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti. ගති, උපදි, කාල, ප්‍රයෝග. රයිට්. මම ප්‍රශ්නයක් අහන්න. කර්මය කොයිතරම් තීරණාත්මක වුණත් කර්මය වෙනස් කරගත හැකි අවස්ථා හතර කුමක්ද? මොනවාද අවස්ථා හතර? ගති උපදි කාල ප්‍රයෝග. very good. සම්පatti. ඔව් ගති සම්පatti කියන එක මතක තියාගන්න. එහෙනම් පාඩම් කරන්න ගති උපදි කාල ප්‍රයෝග. ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියන එක. හරි? කර්මය කොතරම් තීරණාත්මක වුවද වෙනස් කරගත හැකි අවස්ථා හතරක් තියෙනවා. ඒ හතර අපි හඳුන්වනවා ළමයි. ගති සම්පatti,
සම්පatti කියන්නේ ලැබීම් කියන එක. හොඳද? උපදී කාල ප්‍රයෝග. ගති උපදී කාල ප්‍රයෝග කියලා අපිට මේ සම්පatti හතර හඳුන්වන්න පුළුවන්. right? බලමු. ගති සම්පatti. කිසියම් පුද්ගලයෙකු උපත ලබන්නේ යසීසුරින් පිරුණු ස්ථානයක නම් පෙර භවයන්හි සිදු කරන ලද අකුසල කර්මයන්හි විපාක ලබා දීම බොහෝ විට වැළකී යයි. ලැබුණු උපත අකුසල කර්ම විපාක දීමට නොගැලපෙන පරිසරයක් බැවින් එවැනි කර්ම විපාක දීමෙන් වළකී. මොකද්ද මේ කියන්නේ? ගති සම්පatti කියලා කියන්නේ ළමයි කවුරු හරි කෙනෙක් ඊළඟ භවයේ ඉපදලා තියෙන හොඳ තැනක, හොඳ යසීසුරින් පිරුණු තැනක. ඒ කියන්නේ හොඳ සල්ලි තියෙන, මනුෂ්‍ය ලෝකේ ගන්න හොඳ සල්ලි තියෙන, හොඳ සල්ලි දීපල තියෙන, නිදහසේ ඉන්න පුළුවන්, සැපේ ඉන්න පුළුවන් පෞල් පරිසරයක එයා ඉපදිලා තියෙනවා නම් එයාගේ පෙර අකුසල, එයා කරපු පෙර යම් අකුසල තියෙනවනේ, ඒවා විපාක නොදී වැළකීලා යනවා. පැහැදිලිද මං කියපු දේ? හරි? එයා හොඳ ස්ථානයේ සාමාන්‍යයෙන් කර්මඵල ගත්තාම එයා හොඳ ස්ථානයක උපත ලබන්නත් හේතු සාධක තියෙනවා. ඒකට අදාළ හේතු සාධකය තමයි පෙර භවයන් වල දන් දීම. එයා දන් දුන්න හින්දානේ හොඳ තැනක ඉපදුනේ, හොඳ පවුලක. හොඳ තියෙන සල්ලි මිල මුදල් තියෙන පවුලක උප්පත්තිය ලැබුවා. එතකොට එයා හැම උපත ලැබපු හින්දා පෙර තියෙන පුංචි පුංචි අකුසල කර්ම තියෙනවනේ, ඒවා වැළකීලා යනවා. පැහැදිලිද ඒක? ගති සම්පatti කියන්නේ ඒක. right. ලියා ගන්න. කිසියම් පුද්ගලයෙකු hello මං ගන්න මම ක්ලාස් එකේ ඉන්නේ. ක්ලාස් එකේ ඔව් මං ගන්න. හරි. ගති උපදී කාල ප්‍රයෝග. sorry. කිසියම් පුද්ගලයෙකු යස ඉසුරින් පිරි ස්ථානයක උපත ලැබීම. අපි ඔතන කෙටි කරමු ළමයි. හරි? ඔයගේ පොයින්ට් එක විතරනේ අපිට ඕනි. ඊටු ටික හදාගන්න පුළුවන්. දැන් අපි දන්නවා කවුරු හරි කෙනෙක් යසීසුරින් පිරුණු ස්ථානයක හොඳ තියෙන තැනක උප්පත්තිය ලබනවා නම් එයාගේ කරපු පෙර අකුසල කර්ම මොකද වෙන්නේ? අහෝසි වෙලා නැති වෙලා යනවා. ඒක තමයි අපි ගති සම්පatti කියලා හඳුන්වන්නේ. සම්පatti කියන්නේ ලැබීම් කියන එක. right? ඊළඟ කාරණාව උපදී සම්පatti. ඔන්න බලන්න. උපදී සම්පatti යනෝ උසස් රූප ශෝභාවකට හිමිකම් කීමයි. එක මාක් කරගන්න. උපදී සම්පත්තිය කියන්නේ උසස් රූප ස්වභාවකට හිමිකම් කීම. දුගී පවුලක උපත ලැබුවද ඉහළ මට්ටමේ රූප ස්වභාව හේතුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා විය හැකිය. ඒ කිව්වේ ළමයි ඒ කෙනා රූපෙන් හරි අනුුණයි. හැබැයි දුප්පත්. තේරෙනවද? රූපෙන් අතිශය ලස්සනයි. හැබැයි දුප්පත්. එයාට පුළුවන් නේද හොඳ ප්‍රභූ පවුලකින් විවාහයක් කරගන්න? පුළුවන්ද බැයිද? එයාගේ රූපේ ලස්සනයි. එයාගේ රූපය ලස්සන නිසා හොඳ තියෙන තැනක වත්කම් තියෙන තැනක කෙනෙක් එක්ක විවාහයක් කරගෙන එයාට සමෘද්ධිමත් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ගන්න සේවක කාන්තාවකට පුළුවන් රජ පවුලේ කෙනෙක්ගේ මේ බිසවක් වෙන්න. හේතුව උනේ මොකද? එයාගේ රූපය. රූපය ලස්සනයි. පැහැදිලිද මං කියන දේ? එයා රූපෙන් ලස්සනයි. හැබැයි දුප්පත් වෙලා ඉපදිලා තියෙනවා. හැබැයි එයාට පුළුවන් හොඳ ප්‍රභූ කෙනෙකුගේ බිසවක් වෙන්න. ඕකේ අනිත් පැත්තත් පුළුවන්. එයා දුප්පත් කෙනෙක්, ඒ පුරුෂයා, එයාට පුළුවන් රජ පවුලක සිටු පවුලක කෙනෙක් සමග විවාහ වෙන්න. දෙපැත්තටම ඕක ඇඳ ගන්න පුළුවන්. දැන් මං කියපු දේත් පැහැදිලිද?
තේරුණාද ඒක? හරි. එතකොට ළමයි ඔයාලා හිතනවා ඇති රූපේ ලස්සන වෙන්නේ කොහොමද? ළමයි රූපේ ලස්සන වෙන්නේ කර්මඵල වලට අනුව තරහ නොගන්න අයලු. තරහ නොගත් අයලු පෙර භවයන් වල. තේරුණාද? තරහ නොගත් අය ඊළඟ භවයන් වල හරි පැහැපත් වෙලා ලස්සන වෙලා උප්පත්තිය ලබනවලු. අපි හිතාගමු ආයේ කවදාවත් තරහ ගන්නෙ නැහැ කියලා. හරිද? කිසිම භවයක අපි තරහ නොගෙන ජීවත් වෙමු. ලස්සන වුණත් අපි රූපෙන් අඩු වුණත් කොයිම වෙලාවකවත් තව හිතට තරහවක් ගන්න නැතුව ජීවත් වෙනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි කර්මඵලවල විග්‍රහ කරලා තියෙනවා පෙර භවයන් වල ද්වේෂ සහගත වෙච්ච අය තරහ ගත්ත අය තමයි රූපෙන් අඩුව උප්පත්තිය ලබන්නේ කියලා. හරි? ඒ කියන්නේ ගොඩාක් විරූපී කියන එක. හරි? එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. සුරූපී සහ විරූපී කියන එක. විරූපී කියන්නේ අතිශය රූපෙන් අඩුයි. හරි? එහෙමයි අපි අතර එහෙම නෑ. හරි අහම්බෙන් ඉන්නේ එහෙමයි. හරි? නමුත් කොයිම වෙලාවකත් ක්‍රෝධ නොකර තරහ නොගෙන ඉන්නවා නම් ඊළඟ භවයන් වල රූප සම්පත්තියට ඒක හේතු සාධක වෙනවා. රයිට්. උපදී සම්පත්තිය කියන එකට ලියා ගන්න. උසස් රූප ස්වභාවකට හිමිකම් කීම. උසස් රූප ස්වභාවකට හිමිකම් කීම. රූපෙන් අගතැන්පත් නිසා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදා වෙනවා. උසස් රූප ස්වභාවකට හිමිකම් කීම. ඉසිරි ලිව්වද? විනුදී? ඔව් ටීචර්. ඊළඟ සම්පත්තිය මොකද්ද ළමයි? මොකද්ද ඊළඟ සම්පත්තිය? කාල සම්පත්තිය. යහපත් සෞභාග්‍යමත් කාලයක් තුල උපත ලද පුද්ගලයාට පාප කර්මවල විපාක නොලැබී යයි. නැතිනම් අඩුවේ. කාලය යහපත් වන නිසා වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. රටක ධාර්මික පාලකයෙකු පහළ වී ජනතාවට සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන විට එම ප්‍රතිලාභ අකුසල කර්මයක් සිදු කළ පුද්ගලයාට උවද ලැබීමේ වාසනාව උදා වේ. හරි. කාල සම්පatti කියලා කියන්නේ යහපත් සෞභාග්‍යමත් කාලයක කවුරු හරි කෙනෙක් ඉපදුණු. සරලවම කිව්වොත් හොඳ පාලකයෙක් ඉන්න. හොඳ පාලකයෙක් රට බාරගෙන ඉන්න හොඳ පාලකයෙක් ඉන්න කාල පරාසයක ඒ පුද්ගලයා ඉපදුනොත් ඒ හේතුවෙන් එයාගේ පෙර තියෙන පුංචි අකුසල කර්ම මගහැරලා යනවා. ඇයි? රට සෞභාග්‍යමත්, පාලකයා හරි ධාර්මිකයි. තොර නිතර දකින්නේ, පේන්නේ හොඳ ක්‍රියාවන්, නරක ක්‍රියාවන් පේන්නේ නැහැ. හැබැයි වැරදි පාලකයෙක් පාලනය ගත්තොත් මරනවා, ඊට පස්සේ සොරකම් කරනවා, වැරදි කාම සේවනය දෙනවා. ඒ වගේ වැරදි විතරනේ දකින්න තියෙන්නේ නේ. ඒතර වැරද්දට යොමු වෙන සම්භාවිතාව වැඩි. හැබැයි මෙතන කියන්නේ කාල සම්පatti කියන්නේ යහපත් සෞභාග්‍යමත් කාල පරාසයක. හොඳ පාලකයෙක් ඉන්න නිසා තමයි යහපත් සෞභාග්‍යමත් කාල පරාසයක් උදා වෙන්නේ. එවැනි කාල පරාසයක උපත ලැබුවොත් ඒ පුද්ගලයාට පෙර කරපු අකුසල කර්ම මොකද වෙන්නේ? වියකිලා අඩු වෙලා යනවා. විපාක නොදී අහිමි වෙලා යනවා. මං කියපු දේ තේරුණාද? ඔළුව නම් වනනවා. හැබැයි විභාගෙට ආපුවම මොන වාලියයිද කියලා හිතා ගන්න බෑ. මට අවිනිශ්චිතයි. හරි අපි බලමු මේකට තව කාලේ තියෙනවනේ මට ටෙස්ට් එකක් තියන්නනේ. එතකොට මම බලන්න මොකද්ද මේකට ලියන්නේ කියලා. හරි. රයිට් ලියන්න. කාය සම්පatti කියන්නේ යහපත් සෞභාග්‍යමත් කාලයක උපත ලැබීම.
යහපත් සෞභාග්‍යමත් කාලයක උපත ලැබීම හේතුවෙන් පෙර කරපු අකුසල කර්ම මගහැරිලා යනවා කියන එක. යහපත් සෞභාග්‍යමත් කාලයක උපත ලැබීම. ලිව්වද? හරි. යෝෂිත හරිද පුතේ? යෝෂිත? ඔව් මිස්. හතරවෙනි එක මොකද්ද? හතරවෙනි සම්පත්තිය. දිනු මොකද්ද හතරවෙනි සම්පත්තිය? ප්‍රයෝග සම්පත්තිය. ඕක තමයි නිතරම MCQ වල මම නිතර දකින ඕක. ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ උත්සාහයෙන් කටයුතු කිරීමේදී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාකද මගහරවා ගත හැකිය. මෙය ප්‍රයෝග සම්පත්තිය වශයෙන් හැඳින්වේ. ඔන්න මාක් කරගන්න. ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ උත්සාහයෙන් කටයුතු කිරීමේදී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක මගහරවා ගත හැකිය. ඒ කියන්නේ දැන් හිතන්න අපි දුප්පත් වෙලා උප්පත්තිය ලබනවා කියලා. අපි ගොඩාක් දුප්පත්. ගොඩක් දුප්පත් වෙලා උපත ලැබුණා කියලා අපි ලේබල් ගගහ හැමතැනම කියව යන්න ඕනද අනේ මගේ පෙර අකුසලයකට තමයි මම මේ දුප්පත් වෙලා ඉන්නේ. පුදුම කරුමයක්. ඒකනේ කියන්නේ අපේ අයගේ වචනේ. පුදුම කරුමයක්. පෙර කරපු අකුසල කර්ම වලට තමයි මම දුප්පත් වෙලා තියෙන්නේ කී ඉන්නවා. එයා හැමදාම මෙහෙම වුණොත් එකම තැන නේද ළමයි ඉන්නේ? හවුද නැද්ද? එයා හැමදාම එකම තැන. එයා හැමදාම දෙස් දෙවොල් දිදී ඉන්නවා එයාගේ දුප්පත්කමට. හැබැයි එයාට පුළුවන් නේද මේ භවයේ එයාගේ දුප්පත්කම නැති කරගන්න? පුළුවන්ද බැයිද? පුළුවන්නේ. එයාට අර මොකද මට ඒ ජාතක කතාව මතක නෑ මේ නම් මතක නෑ. අර මොකද්ද මේ කුණකින් අවසානයේ ධනවත් කෙනෙක් බවට පත් වුණානේ. මොකද ඒ ජාතක කතාව මට එකපාරට මතක් වෙන්නේ නැහැ. මේ පාරේ වැටලා තිබුණු මී කුණක් නිසා මීයෙක්ගේ මල කුණක් නිසා අවසානයේ යාට හොඳ ධනවත් පුද්ගලයෙක් වෙන්න හැකියාව ලැබුණා. ඇයි? ඒ මී කුණ අරන් ගිහිල්ලා මේ මාලිගාවේ ඉන්න පූසට දෙනවා. ඒ දවස්වල මාලිගාවේ පූසට කෑම අරගෙන එන්නේ නැති එහෙම නැත්නම් කෑම මේ පොහොය කාල පරාසයක් නිසා කෑම ගේන කෙනා කෑම ගෙනල්ලා නැහැ මාලිගාවේ රජ මාලිගාවේ පූසට. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් පූසට කෑමක් නැහැ. හැබැයි ඒ කාල පරාසයක තමයි අර මහමග වැටිලා හිටපු මීයේගේ මලකුණක් අරන් ගිහිල්ලා අර පුද්ගලයා දෙන්නේ මාලිගාවට. ඒකෙන් පොඩි කාසි ටිකක් ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කාසි ටිකෙන් ඒ පුද්ගලයා ගිහලා මල් මිලදී ගන්නවා. මල් මිලදී අරන් පාරේ මල් විකුණනවා. ඔහොම යම් රැකියා අංශ කීපයක නිරත වෙලා අවසානයට ධනවත් පොහොසත් පුද්ගලයෙකු වෙන්න හැකියාව ලැබුණා. ඉතින් අපි හැමදාම දුප්පත් වෙවි දුප්පත් කිය ඉන්නවට වඩා හොඳයි තමන්ගේ උත්සාහයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් හොඳට හිතලා ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ උත්සාහයෙන් කටයුතු කරනවා නම් අපිට අපේ කර්මය මගහරව ගන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය. ලියන්න. ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කර එතන නම් ඉඳ තියෙනවනේ යටටනේ කටයුතු කර අකුසල විපාක මග හරවා ගැනීම. සසිඳු
සසින්දුට කනෙක්ෂන් ඉෂුව එකක් තිබ්බද අද? සසින්දු එහෙනම්ද ටීචර්ව? ඔව් මැඩම්. රෙකෝඩින් එක බලන්න ඕනේ දරුවෝ. ඒක බලලා නෝට් එක Okay, කම්ප්ලීට් madam. නෝට් එක කම්ප්ලීට් කරන්න මගේ පුතා. හරි. හරි. දැන් ඔයාලට එහා පැත්තේ පිටුවේ 38 පිටුවේ තියෙනවා අපොස සාපෙළ 2017 ප්‍රශ්නයක්. ඔන්න කර්මය ඇසුරෙන් ආපු. 2017 විතර නෙමෙයි ඊට පස්සේ මේ මෑත අවුරුදු ගණන් වලිනුත් කර්මය කියන එක ප්‍රශ්න විදිහට ඇවිත් තියෙනවා. දැන් මේ PDF එක ගොඩාක් කලින් හදපු එකන්නේ. ඒ නිසා 2023 25 වගේ අවුරුදු වලත් කර්මවල ආව. හැබැයි ඒවා මෙතෙන්ට දාලා නැහැ. හැබැයි අපි පේපර් ඩිස්කෂන් කරද්දී ඒවා බලමු. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද හතරක් වේ. ඉන් දෙකක් දක්වන්න. කියන්න බලන්න ඒකට උත්තර. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද හතරයිලු. එකෙන් දෙකක්. මොනවාද? දිට්ඨ ධම්ම වේදනීය කර්ම. Very good. අපරාපරිය. අන්න. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම. හතරෙන් ඕනම දෙකක් අහන්නේ. සාමාන්‍ය මේ විදිහට තමයි කර්ම ප්‍රශ්න එන්නේ විභාගෙට. එක්කෝ විපාක දෙන කාලය අනුව අහන්න පුළුවන්, නැත්නම් විපාක දෙන ආකාරය අනුව අහන්න පුළුවන්. ඕන න්‍යායක් ඔස්සේ අහන්න පුළුවන්. දිට්ඨ ධම්ම වේදනීය ලියන්න පුළුවන්. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම. හතරෙන් ඕනම දෙකක් ලියන්න. හරිද? රෝමි ඉලක්කම් දෙකේ ප්‍රශ්නය අහනවා. මොකද්ද රෝමි ඉලක්කම් දෙකේ ප්‍රශ්නය? විනුදි කියන්න බලන්න රෝමි ඉලක්කම් දෙකේ ප්‍රශ්නය මොකද්ද තියෙන්නේ? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මේ පාඨය ඇසුරෙන් කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පහදන්න. right. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මං ගිය සතියේ කිව්වා. මොකද්ද මේකේ තේරුම? හා? චේතනාව කර්මයමයි කිය. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. right. බෞද්ධ ඉගැන්වීම් පහදන්න. මේ රෝමි ඉලක්කම් දෙකේ ප්‍රශ්නයකට ලියන්න ඕන ප්‍රමාණය තමයි මෙතන හරියටම දීලා තියෙන්නේ. පේනවද? රෝමි ඉලක්කම් දෙකට ලියන්න එපා පිටු ගණන්. අර හැලි ලියන්න එපා පිටු ගණන්. පිටු 1 ලියනවා, පිටු 1මාර ලියනවා. කොහොම කරත් ළමයි දෙන්න වෙන්නේ ලකුණු 3 නම් 3ම තමයි. හරි? අපරාධේ වෙලාව. ඒ රෝමි ඉලක්කම් දෙකේ ලියන ප්‍රමාණය ගන්න ඕනේ අපි රෝමි ඉලක්කම් කීයටද? 3ට. නේ? පේපර් එකක් ලියන ස්ට්‍රක්චර් එක දන්නවනේ. රෝමි ඉලක්කම් දෙකේ ලියන ප්‍රමාණය මහා ලොකුවට ලියන එක නෙමෙයි. රෝමි ඉලක්කම් 3ට තමයි වැඩිපුර ප්‍රමාණයක් අපි ලියන්න ඕනේ. ලියන්න. ටීචර් කියවනකොට ලියන්න. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ආයෙත් අපි එකම ලියමු. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. එකේ රෝමි ඉලක්කම් 2. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. කියලා ලියලා කෙටි ඉරක් ගහලා මහණෙනි මම චේතනාව කර්මයයි කියමි. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි. ඒ අනුව සත්වයින් උසස් පහත් ඒ අනුව සත්වයින් උසස් පහත් ලෙස බෙදෙන්නේ උසස් පහත් ලෙස බෙදෙන්නේ සචේතනික ක්‍රියාව අනුවය. ඒ කියන්නේ සිතාමතා කරන
ක්‍රියාව මත කියන එක. සචේතනික ක්‍රියාව අනුවය. ඒ අනුව සත්වයින් උසස් පහත් ලෙස බෙදෙන්නේ සචේතනික ක්‍රියාව අනුවය. බුදුදහමට අනුව කර්මය කුසල කර්ම හා බුදුදහමට අනුව කර්මය කුසල කර්ම හා අකුසල කර්ම ලෙස වර්ග කළ හැක. යම් කෙනෙකු අකුසලයන්හි නිරත වේ නම් නිසැකවම අකුසල විපාක විඳීමට සිදුවේ. යම් කෙනෙකු අකුසලයන්හි නිරත වේ නම් නිසැකවම අකුසල විපාක විඳීමට සිදුවේ. එසේම යහපතෙහි නිරත වේ නම් කුසල විපාක අත්විඳීමට හැකි වේ. ඒ අනුව කර්මය පුද්ගලයා උස් පහත් කරන ප්‍රධාන සාධකයක් බව ඒ අනුව කර්මය පුද්ගලයා උස් පහත් කරන ප්‍රධාන සාධකයක් බව තහවුරු කෙරේ. ඒ අනුව කර්මය පුද්ගලයා උස් පහත් කරන ප්‍රධාන සාධකයක් බව තහවුරු කෙරේ. හරි. ඔය පාඩමේ රචනා ප්‍රශ්නේ ඇරෙන්න තව හිස්තැන් තියෙනවද විනුදි? ඉසිරි? නැත නේද? රචනා ප්‍රශ්නයක් දීලා තියෙනවා. මොකද රචනා ප්‍රශ්නේ? කුසල අකුසල කර්ම අවබෝධයේ මෙලව පරලොව ජීවිත සාර්ථක වීමට ඉවහල් වන ආකාරය පැහැදිලි කරන්නලු. කුසල අකුසල් ගැන අවබෝධයෙන් ඉන්න පුද්ගලයාට එයාගේ ජීවිතය සාර්ථක කරගන්න කොහොමද ඒ අවබෝධය ඉවහල් වෙන්නේ කියන එක ගැන පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ දීලා තියෙනවා. හරි, ඔයගලන්ට ලොකු අමාරුවක් නෑ මං හිතන්නේ මේ ටික. අමාරුයි වගේද? ටිකක් අර කරුණු වැඩි ගතියක් තේරෙනවනේ. නිකන් අර
මේක හරි සංකීර්ණයි වගේ ඔය පොඩ්ඩක් ඔලුවට දැනෙනවනේ නේද? විපාක දෙන කාර්යයන් අනුව තියෙනවා, විපාක දෙන කාලය අනුව තියෙන, විපාක දෙන කෘත්‍යයන්. ওই ටික මම ප්‍රැක්ටිස් කරනවා. බය වෙන්න එපා. එක්සෑම් එක ලඟ වුණාම, කියන්නේ ටර්ම් ටෙස්ට් එක ලඟ වුණාම ටර්ම් ටෙස්ට් පේපර්ස් කරනකොට මම ওই ටික ආපහු ඔයාලට පාඩම් කරවන්නම්. විපාක දෙන කාලය අනුව දැන් ආයෙත් චුට්ටක් මතක් කරගමු. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද 4 මොනවාද? දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, ළඟට අහෝසි. විපාක දෙන කාලය අනුව. විපාක දෙන ආකාරය අනුවත් කර්මයේ කොටස් 4කට බෙදුවානේ. මොනවාද ඒ කොටස් 4? ගරුක ආසන්න විපාක දෙන ආකාරය අනුව මොනවාද? ගරුක ආසන්න ආචින්න කටත්තා. ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය. ඊළඟට අපි කතා කළා විපාක දෙන කාර්යයන් හේවත් කෘත්‍යයන් අනුව කර්මය කොටස් 4කට බෙදුවා. මොනවද ඒ කොටස් 4? ජනක, උපත්තම්බක, උපපීඩක, උපඝාතක. ජනක, උපත්තම්බක, උපපීඩක, උපඝාතක. right? ඊළඟට ওই තුනටම වඩා වෙනස් කර්මය කොයිතරම් තීරණාත්මක වුණත් අපිට පුළුවන් කර්මඵල වෙනස් කරගන්න මේ කියන අවස්ථා 4ට අනුව. මොනවාද ඒ අවස්ථා 4? ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti. ගති උපදි කාල ප්‍රයෝග. ගති උපදි කාල ප්‍රයෝග. right? හරි. හොඳයි. ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. අපි ඊළඟ දවසේදී අර අපිට බැරි වුණා නේද පාඩමක් සහජීවනයේ පාඩම. ඒක කරලා ඊට පස්සේ ඒක නම් ටක් ගාලා පැය භාගෙන් වගේ ඉවර වෙන පාඩමක්. එදා දවසට අපිට ඊළඟ සතියේ පාඩම් දෙකකට ලෑස්ති වෙන්න පුළුවන් නේද? ත්‍රිලක්ෂණයේ පාඩමයි සහජීවනයේ පාඩමයි. කමක් නැද්ද? හරි. ඒ කියන්නේ පැය භාගෙන් වගේ සහජීවනයේ පාඩම මට ඉවර කරන්න පුළුවන්. මොකද හරි සරල පාඩමක් ඉන්න එක. ඒකයි ත්‍රිලක්ෂණය 13 පාඩම කියලා කියන්නේ. ත්‍රිලක්ෂණය ඇතිතතු කියන තිලකුණු දහම් කියන පාඩම. ඔයාලගේ තව මට පාඩම් තියෙන්නේ 12 අපි ඉවර කරන්න. එතකොට පාඩම් 4ක් වගේ. 4යි දැන් ඊළඟ සතියේ අපිට 2ක් වගේ ඉවර කරන්න පුළුවන් වුණොත් ආ පාඩම් 2ක් වගේ. right? ඊට පස්සේ මොකද කරන්නේ? පාඩම් ටික ඉවරුනාම ටෙස්ට් එකක් තියමු. වීඩියෝස් ඔන් කරලා එවෙල ලියන පැය 2ක ටෙස්ට් එකක් තියමු. හරිද? සමහර විට මට හිතුනොත් මම ඔයගොල්ලන්ට මේ Google Sheet එකක් දුන්නොත් සමහරට සබ්මිට් කරන එකක් කරන්නත් පුළුවන් නේද? කවන්නේ නැද්ද? Google worksheet එකක් දුන්නොත් ඒ අදාළ ප්‍රශ්නට සබ්මිට් කරගෙන ඔයගොල්ලන්ට ආන්සර්ස් ටික සබ්මිට් කරපුවාම ඒක මට ලේසි ළමයි. ඔයාලගේ ප්‍රගතිය ඒ වෙලෙම බලන්න පුළුවන්. හැබැයි කාලේ එන්ඩුනොත් එහෙම ඒක බාර ගන්න බෑ. worksheet කරලා තියෙනවනේ කලින්නේ. හරි? ටයිම් එක අවුට් ගියොත් ටයිම් එක අවුට් වුණොත් ටයිම් එකට එහා ඔයාලට ගත්තොත් ඒ පිළිතුරු පත්‍රය බාර ගන්න බෑ මට. ටයිම් එකට හරියට මේ වර්ක්ෂීට් එක සබ්මිට් කරලා තිබ්බොත් මට ඒකේ ප්‍රගතිය බලලා මෙන්න මේ ළමයාගේ මෙහෙම ලකුණු මට්ටම් කියලා කියන්න පුළුවන්. මම වර්ක්ෂීට් එකක් හදන්නම්. හරිද? එහෙම දීලා ප්‍රශ්න 40ක්ම දෙන්න. දැන් 40න් කීයක්ද කියලා ඔයගොල්ලන්ට පුළුවන් නේ. ඔයාලගේ මන බලන්න නේද? පාඩම් 16කින් කොහොමද තියෙන්නේ කියලා. එහෙම කරමු. හොඳේ? හරි. එහෙනම් ටීචර් අදට මෙතනින් පන්ති අවසන් කරනවා. රචනා ප්‍රශ්නය දාලා තියන්න. කලින් රචනා ප්‍රශ්න හිඟ නෑ නේද? ඒවල නැතුව. හිඟ නෑනේ? මම වෙලාවට කලාවට ඒවා පියවල තියෙන්නේ. හරි. හොඳයි. එහෙනම් අපි ඊළඟ සතියේදී මේක මම එවන්නම්. කර්මයේ පාඩම එක එවන්නම්. එහෙනම් ඊළඟ සතියේ අපි ඊළඟ පාඩම් ටික සාකච්ඡා කරමු. එහෙනම් හැමෝටම ආයිබෝවන් පුතේ. තෙරුවන් සරණයි. ආයිබෝවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඕකේ. තෙරුවන් සරණයි.